ලොකු පරාසයක තියෙන කම්පැනි ගැන ගොඩාක් දේවල් තියෙනවා දැනගන්න අපිට. කෙලින්ම තියෙනවා සංස්ථාපිත මේ කොටස පාඩම් කරගන්න ලේසි ඔයගොල්ලොන්ට. ඒකට හේතුව තමයි දැන් මේකේ නෛතික පුද්ගලභාවයක් තියෙන. ප්‍රධාන වර්ගීකරණ තුනක් යටතේ ලක්ෂණ වාසි දෙකම එකයි. අන්න සීමා රහිත සමාගම. දැන් ඔකට හොඳම උදාහරණ තමයි කොළඹ කොටස් වලද කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක. පෞද්ගලික සමාගම් වලට ප්‍රසිද්ධිය කොටස් නිකුත් කරන්න බෑ. ලෝකේ තියෙන ලොකම බහුජාතික සමාගම යුනිලිවර් එක. හරි. අපි දැන් යම් මේ පාඩමේ තියෙන ලොකුම එහෙම නැත්නම් ලොකු පරාසයක තියෙන සමාගම් ගැන බලන්න. නැත්නම් ප්‍රධාන සංවිධාන වර්ගයක් ගැන බලන්න. හරි සමාගම් කම්පැනි. ඒ නම කියද්දිත් නේ කම්පැනි එකක් කිව්වම 아무තු එකක් එනවනේ නේ. හරි ඉතින් කම්පැනි ගැන ගොඩාක් දේවල් තියෙනවා දැනගන්න අපිට. බලමු මේ ගොඩාක් දේවල් මොනවද කියලා. හරි කම්පැනි එකක්. නැත්නම් මෙතන නම කෙලින්ම තියෙනවා සංස්ථාපිත කියන වචනේම දාලා තියෙනවා. සංස්ථාපිත සමාගමක්. නේ කම්පැනි එකක්. ඒ ඔයාලට මතක ඇති කලින් මම පැහැදිලි කරා තනි පුද්ගල ව්‍යාපාර ගැන, හවුල් ව්‍යාපාර ගැන, බද්ධ ව්‍යාපාර ගැන. අපි දැන් බලන්නේ කම්පැනි එකක් සමාගමක් කියන්නේ මොකද්ද කියලා. එතකොට හවුල් ව්‍යාපාරයක් ගත්තට පස්සේ හවුල් ව්‍යාපාරයක නිශ්චිත නිර්වචනයක් බැලුවා අපි. ඒ නිර්වචනය තුළදී ලාභ ලැබීමේ අරමුණෙන් පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. නිර්වචනයක් තිබ්බා. තනි පුද්ගල ව්‍යාපාරවලට තනියම කරගෙන යන බිස්නස් එකක්. එක් පුද්ගලයෙක් ඊට පස්සේ තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, බද්ධ ව්‍යාපාර. බද්ධ ව්‍යාපාරයක් ගත්තම ඒක ඇවිල්ලා తాවකාලික බිස්නස් එකක්. හැබැයි මෙතනදී අපිට අර වෙනමම නිර්වචනයක් අමුතුවෙන් ගන්න දෙයක් නැහැ. මේ කොටස පාඩම් කරගන්න ලේසි ඕගොල්ලොන්ට. ඒකට හේතුව තමයි තනි පුද්ගල ව්‍යාපාරයක් ගත්තට පස්සේ, හවුල් ව්‍යාපාරයක් ගත්තට පස්සේ හවුල් ව්යාපාරයකම නිර්වචන වෙනම තිබ්බා. හැබැයි මේකෙදී සමාගම් වල ලක්ෂණ, සමාගම්ක නිර්වචනය, සමාගම් වල වාසි ඔක්කොම එකට ගන්න පුළුවන්. හරි. අපි බලමු මේක කොහොමද කියලා. බලන්නකෝ සමාගමක්. සංස්ථාපිත. ඔයාලට මතක ඇති ලියාපදිංචියි සංස්ථාපනය කියන්නේ. ඒතර සංස්ථාපනය කරලම තමයි කම්පැනි එක පටන් ගන්න. සංස්ථාපිත සමාගමක්. මතක තියාගන්න නිර්වචන මෙන්න මේකයි. ලක්ෂණ දෙකේ එකතුව තමයි නිර්වචන ඉදර ගන්න. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ යුතු අඛණ්ඩ පැවැත්මක් සහිත ඒ වගේම නෛතික පුද්ගලභාවයකුත් තියෙනවා. හරි මේකෙදී පාලනය කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක්. අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබන කොටස් නිකුතුවෙන් ප්‍රාග්ධනය රැස් කරන්නා වූ සංවිධාන විශේෂයකට අපි කියනවා සමාගමක් කියලා. මොකද්ද? 2007 අංක 7 දන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ යුතු අඛණ්ඩ පැවැත්මක් සහිත නෛතික පුද්ගලභාවයක් සහිත කොටස් නිකුතුවෙන් ප්‍රාග්ධනය රැස් කරනු ලබන ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය කරන්නා වූ සංවිධාන විශේෂයකට තමයි අපි කියන්නේ සංස්ථාපිත සමාගමක් කියලා. මේක කෙලින්ම ලීගලිම යන්නේ එතනදී පුළුවන් තරම් 100%ක්ම රෙජිස්ටර් කරන්න ඕනි 2007 අංක 7 දන සමාගම් පනත යටතේම කරගෙන යන්න ඕනේ. හරිනේ. ඉතින් ඔය කිව්ව දැන් මම මේ නිර්වචනය ඇතුලේ කිව්ව දේවල්ම තමයි. දැන් මේකේ නෛතික පුද්ගලභාවයක් තියෙනවා. 100%ක්ම තියෙනවා. එතකොට බදු ගෙවද්දී නීතිමය කටයුතු වලට යද්දී ඇග්‍රීමන්ට් එකක් සයින් කරනකොට මොකක් හරි කිවිසුමකට යනකොට ඊට පස්සේ සමාගම නමින් වත්කම් අත්පත් කර ගැනීමක් කරන්න පුළුවන්. ඊට පස්සේ නඩුවක් කතා කරද්දී ඔය හැමතැනදීම මේ නෛතික පුද්ගලභාවය කියන එක තියෙනවා. දැන් මේකෙදි ගත්තට පස්සේ අඛණ්ඩ පැවැත්ම නෛතික පුද්ගලභාවය වගකීම සීමා සහිතයි අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් පරිපාලනය කරනවා. හරි. ඒ වගේම කොටස්කරුවන්ගේ වගකීම සීමිතයි. ඔය ඔක්කොම තියෙනවා. ඉතින් ඒවා අපිට ලක්ෂණ විදිහට ගන්නත් පුළුවන්, වාසි විදිහට ගන්නත් පුළුවන්. ඕක තමයි තියෙන මේකෙදි මතක තියාගන්න ලේසි. ආවක ලොකු වාසියක් අපේ පැත්තට. හරිද? හරි. ඉතින් මෙන්න දීලා තියෙනවා ඔයාලට ප්‍රධාන වර්ගීකරණ තුනක් යටතේ අපි සමාගම් වර්ගීකරණය කරනවා. සීමා සහිත සමාගම්, සීමා රහිත සමාගම්, ඇපයෙන් සීමිත සමාගම්. මේ තමයි මූලික වර්ගීකරණය. ඒතකොට සීමා සහිත සමාගම් අපිට ආය කොටස් එක්කකට බෙදන්න පුළුවන්. සීමා සහිත පෞද්ගලික, සීමා සහිත පොදු. සීමා සහිත පොදු එකත් ආය කොටස් එකයි ලයිස්තුගත නොවු. කොහොම බෙදන්නත් පුළුවන්. හරිද? එතකොට මම දැන් කිව්වා වගේ ලක්ෂණ වාසි දෙකම එකයි. හරි. අඛණ්ඩ පැවැත්ම නෛතික පුද්ගලභාවය අධ්‍යක්ෂ මණ්ඩලයෙන් පරිපාලනය කිරීම වගකීම සීමා රහිත වීම ඊට පස්සේ කොටස් නිකුතුවෙන් ප්‍රාග්ධනය රැස් කරගත හැකි වීම ලක්ෂණ. ඒවම තමයි වාසි. අවුලක් නැහැ. හැබැයි අවාසි නීතිමය බලපෑම් වැඩි. ඒ වගේම ලාභය අයිතිය කොටස්කරු අතර බෙදලා යනවා. හරි. ඉතින් මේ පැත්ත අතරම වාසියක්. ඒ වගේම මේක ආරම්භ කරන්න ලේසි නෑ. ඊට පස්සේ මේක ඈවර කිරීමක් කරන්න සමාගමක් වහලා දාන්නත් ලේසි වෙන්නේ නෑ. හරි. බදු හැම ගෙවන්න වෙනවා. නීතිමය බලපෑම් ගොඩාක් වෙන්නේ. ඒවා වාසි. ඒතර ලක්ෂණ වාසි නිර්වචනය තුනම එකයි. මතක තියාගන්න ලේසි. එතකොට බලා ගන්න ඔයාලා සීමා සහිත සමාගමක් යොදවපු ප්‍රාග්ධනයට පමණක් වගකීම් සීමිත වෙනවා නම් ඒවා අපි සීමා සහිත සමාගම් කියලා කියනවා. ඒවා තමයි කොටස් දෙක පෞද්ගලික පොදු. මම ආයේ පැහැදිලි කරන්නම් මේක බලා ගන්න සීමා රහිත. එතකොට වගකීම සීමා රහිතයි. දැන් වගකීම සීමා රහිත සමාගම් අඩුයි. හැබැයි නැත්තිත් නෑ. උදාහරණ හිතන්නකෝ පවුලේ තනියම බිස්නස් එක පටන් ගත්තා කියලා. තනියම බිස්නස් එකක් විතර එයා කම්පැනි එකක් විතර රෙජිස්ටර් කරනවා. ප්‍රයිවට් ලිමිටඩ්. තමන්ගේ නම දාගෙන ප්‍රයිවට් ලිමිටඩ් කියලා රෙජිස්ටර් කරනවා.
හරි සංස්ථාපනය කරනවා. මොකක් හරි වෙලා තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට යා ඒක පටන් අරගෙන ඒක සමාගමක විතර තමයි රෙජිස්ටර් කරේ. හැබැයි තනියෙන් පටන් ගත්තා. ඊට පස්සේ මොකක් හරි නැත්නම් හිතනවා IML එකතු වෙලා කම්පැනි එකක් පටන් ගන්නවා. හරි. IML විතරයි. වෙන කාගෙන්වත් ෂෙයාර්ස් ඉෂුව කරන්නේ නැහැ. වෙන කාගෙන්වත් ප්‍රාග්ධනය ගන්නෙත් නැහැ. අන්න සීමා රහිත සමාගම. මොකක් හරි වෙලා කම්පැනි එකට ප්‍රශ්නයක් ආවොත් ණයක් හැම තිබ්බොත් කරන්න දෙයක් නැහැ ගෙවන්න වෙනවා. ඒතර ඒගොල්ලොන්ගේ වගකීම සීමා රහිතයි. අර පෞද්ගලික දේපලක් හරි කැප කරලා ගෙවලා දාන්න වෙනවා. ඒක තන්දරෙත් ඔතන තියෙනවා. හරි පටල ගන්න එපා. ඊට පස්සේ අපේන් සීමිත සමාගම. දැන් අපේන් සීමිත සමාගමක් කියලා කිව්වට පස්සේ මේකේ විශේෂත්වයක් තියෙනවා. කොටස් නිකුත් කිරීමක් කරන්නේ නැහැ. අපේන් සීමිත සමාගම. කොටස් නිකුත් කිරීමක් කරන්නේ නැහැ. ඒ වගේම සමාජිකයින්ගේ වගකීම සාංගමික ව්‍යවස්ථාවලිය. මම මේ කොටස් හතර ගැන ඔයාලට පැහැදිලි කරනවා සාංගමික ව්‍යවස්ථාවලිය. හරි. සමාගමක පරිපාලනය සම්බන්ධයෙන් පවත්නා ප්‍රධාන ලියවිල්ල එක. ඒතර සාංගමික ව්‍යවස්ථාවලියේ තියෙන විදිහටම තමයි ඒ අදාළ බිස්නස් එක කරන්නේ. අපේන් සීමිත සමාගමක්. දැන් අපි අපේන් සීමිත සමාගමක් ගත්තට පස්සේ දැන් ඔකට හොඳම උදාහරණ තමයි කොළඹ කොටස් වෙළඳපොළ. ෂෙයා මාකට් එක. CSC එක. එතකොට අපේන් සීමිත සමාගමට හොඳම උදාහරණයක් CSC. කොළඹ කොටස් වෙළඳපොළ. මේක අපේන් සීමිත සමාගමක්. එතකොට කොටස් වෙළඳපොළ ඇතුලේදී වෙන්නේ කොටස් ගැනුම් කරවන්න ඉක්ුණුම් කරව සම්බන්ධ කරනවා. මේකත් කම්පැනි එක. හැබැයි අපේන් සීමිත සමාගම. එතකොට ඒගොල්ලෝ කොටස් වෙළඳපොළ කියන සමාගම ඒගොල්ලෝ කම්පැනි ගන්නේ. ඒගොල්ලෝ කොටස් එකක් කිරීමක් කරන්නේ නේ. හරි. ඒතර ඒක ඇවිල්ලා සාංගමික ව්‍යවස්ථාවලියේ තියෙන විදිහටම තමයි කරන් යන්නේ. කොටස් නිකුත් කිරීමක් කරන්නේ ඉන්න සමාජිකයෝ තමයි මිලට ගැනීමක් කරලා කම්පැනි එක පටන් ගන්න කරගෙන යනවා. හරි. ඒක තමයි අපේන් සීමිත සමාගමක් කියලා කියන්නේ. ඒකට උදාහරණයක් තමයි මේක. CSC එක අපිට ගන්න පුළුවන්. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක. ඊළඟට ගන්න සීමා රහිත සමාගම්. මම ඉස්සෙල්ලා කිව්වා පවුලේ කෙනෙක් පවුලේ දෙන්නෙක් හරි නැත්නම් තනියම කම්පැනි එකක් කරන් යනකොට සීමා රහිතයි. අපිට මෙන්න මේක ගොඩක් වැදගත්. සීමා සහිත සමාගම් කොටස් දෙකයි පෞද්ගලික පොදු. සීමා සහිත පෞද්ගලික සමාගමුත් තියෙනවා පොදු සමාගමුත් තියෙනවා. මම කියන්න මේ දෙකේ වෙනස. ඒ වගේම පොදු සමාගම් ගොඩාක් සමහර ඒවා කොළඹ කොටස් වෙළඳපොළ ඇතුළේ ෂෙයා මාකට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්නවා. සාමාන්‍ය දැනට කම්පැනි 290ක් විතර රෙජිස්ටර් වෙලා ඉන්නවා. ෂෙයා මාකට් එක ගැන ගොඩක් දේවල් තියෙනවා. අපි 15 වෙනි පාඩම ඇතුලේ මූල්‍ය කළමනාකරණය ඇතුලේදී බලනවා. මම කියන්නේ ඒක ගැන ඔයාලට. ඒතකොට ලයිස්තුගත සමාගම් ගත්තට පස්සේ ලයිස්තුගත සමාගමක් වුණාට පස්සේ කොළඹ කොටස් වෙළඳපොළ තුල ලියාපදිංචි වෙලායි. ඔයාලා දැකලා ඇති පොදු සමාගමක් වුණාට පස්සේ නමේ අගට ඒගොල්ලෝගේ PLC කියලා තියෙනවා. ඒගොල්ලෝ ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒතර අපිට ඒගොල්ලෝගේ ෂෙයාර්ස් අපිට කොටස් වෙළඳපොළ හරහා ගන්න පුළුවන්. සමහර කම්පැනි තියෙනවා ලියාපදිංචි වෙලා නැහැ. හරි. ඒගොල්ලෝ ලයිස්තුගත නොවු සමාගම්. හරි. ඒකත් මතක තියාගන්න. හරිනේ. මෙන්න තියෙන සමාගම් වර්ගීකරණය සීමා සහිත, සීමා රහිත, අපේන් සීමිත සීමා සහිත අපි ආයේ පෞද්ගලික පොදු විදිහට කඩනවා. ඒ වගේම සීමා සහිත පොදුත් ලයිස්තුගත තියෙනවා ලයිස්තුගත නොවු තියෙනවා. හරි. ඒකත් මතක තියාගන්න. දැන් ඔයාලට මම කිව්වා මෙන්න මේ සීමා සහිත පෞද්ගලික එකයි පොදු එකේ වෙනසක් තියෙනවා කියලා. මෙන්න මේ වෙනස්කම් ටික. මෙන්න දීලා තියෙනවා ඒ පොළොව වෙනස්කම් ටික. අපි බලමු මේ වෙනස්කම් මොනවාද කියලා. සීමා සහිත පෞද්ගලික සමාගම්, සීමා සහිත පොදු සමාගම්. මෙන්න තියෙනවා ප්‍රධාන වෙනස්කම් තුන මොනවාද? කොටස් කරුවන් සංඛ්‍යාව, අධ්‍යක්ෂකවරු සංඛ්‍යාව, කොටස් නිකුත් කිරීමේ හැකියාව. හරි. මෙන්න මේ මතක තියාගන්න ලේසි. සීමා සහිත පෞද්ගලික සමාගමක් ගත්තට පස්සේ අවම කොටස්කරුවන් සංඛ්‍යාව 1යි. එක්කෙනෙක්ට පටන් ගන්න පුළුවන්. උපරිමය 50යි. පෞද්ගලික සමාගමක කොටස්කරුවන් සංඛ්‍යාව 1යි 50යි. ඊට පස්සේ පොදු සමාගමක් අවමය 1යි උපරිමය සීමාවක් නැහැ. කොටස්කරු. දැන් තව ප්‍රශ්නයක් ඕගොල්ලන්ට කොටසක් ෂෙයා එකක්. සමාගමක කොටසක් කියලා කිව්වට පස්සේ ෂෙයා එකක්. සමාගම කොටසක් කියලා කිව්වට පස්සේ ඔයාලා හිතන්නේ මේක සමාගමක සම්පූර්ණ ප්‍රාග්ධනය නම්. මේක සමාගමක සම්පූර්ණ ප්‍රාග්ධනය නම්. මේක තමයි කම්පැනි එකේ සම්පූර්ණ කැපිටල් එක. ප්‍රාග්ධනය. මේක නම් ප්‍රාග්ධනය. මේ කියන ප්‍රාග්ධනය අපි හිත මිලියන 10ක් කියලා. 10 මිලියන් තියෙනවා. මේක සමාන පංගු වලට බෙදනවා. ඒක අදාළ සමාගම වෙනස් වෙනවා. ඒක පංගු වලට බෙදනවා. ඒ පංගු වලට බෙදුවට පස්සේ එක පංගුවක්, එක කොටස, එක පංගුවකට තමයි අපි කියන්නේ ෂෙයා එකක් කියලා. එක පංගුවකට තමයි අපි ෂෙයා එකක් කොටසක් කියලා කියන්නේ. ඉතින් මේ කොටස් වලට ගැනීමක් කරන්න පුළුවන්. කොටස් සංඛ්‍යාව මත ඡන්ද බලය තීරණය වෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලයට යන්න පුළුවන්. හරි. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒක පංගුවක් තමයි ෂෙයා එකක්. ඒතර කොටස් නිකුත් කිරීමේ හැකියාව ගත්තට පස්සේ දැන් පෞද්ගලික සමාගම් වල ප්‍රසිද්ධිය කොටස් නිකුත් කරන්න බෑ. ඒ කියන්නේ ෂෙයා මාකට් එක කරා නිකුත් කරන්න බෑ. ඒගොල්ලෝ වෙනම පෞද්ගලික ක්‍රම. ඒගොල්ලොන්ගේ ඉන්න අය හරහා ඊට පස්සේ අධ්‍යක්ෂක මණ්ඩලය හරහා නිකුත් ඉන්න සේවකයෝ හරහා හරි ඒගොල්ලෝ වෙනම පෞද්ගලික නිකුත් කිරීමක් කරනවා. හැබැයි පොදු සමාගම් වල ලොකු වාසියක් තියෙනවා. ෂෙයා මාකට් එක හරහා කෙලින්ම කොටස් නිකුත් කිරීමක් කළා දාන්න පුළුවන්. හරි ලේසි. හරි. ඔන්න ඔතන වෙනස්කම් දෙකයි. තුන්වෙනි එක අධ්‍යක්ෂකවරු සංඛ්‍යාව. පෞද්ගලික සමාගමක අවම අධ්‍යක්ෂකවරු එක්කෙනෙක් හිටියම ඇති. උපරිමයේ සීමාවක් නැහැ හැබැයි. ඩිරෙක්ටර් බෝස්ලා. ඩිරෙක්ටර් බෝඩ් එක. එහෙම කියලා උපරිමයේ බර ගාණක් ගන්න නැහැ. හරි. ඒක සීමා වෙනවා. හැබැයි පොදු සමාගම් වල අවම අධ්‍යක්ෂකවරු දෙන්නෙක් ඉන්න ඕන. උපරිමයේ සීමාවක් නැහැ. හරි.
මෙන්න මේ තුනෙන් මේ පෞද්ගලික පොදු අතර වෙනස මතක තියාගන්න. මොකද මේක අහනවා. බලා ගන්න වෙනස ආයේ සීමා සහිත පෞද්ගලික සමාගම කොටස්කරුව අවම 1යි උපරිමේ 50යි. පොදු සමාගම කොටස්කරුව අවම 1යි උපරිමේ සීමාවක් නැහැ. අධ්‍යක්ෂකවරු ගත්තට පස්සේ සීමා සහිත පෞද්ගලික වල අවම 1යි උපරිමේ සීමාවක් නැහැ. ඊට පස්සේ සීමා සහිත පොදු සමාගමක අධ්‍යක්ෂකවරු අවම 2යි උපරිමේ සීමාවක් නැහැ. කොටස් නිකුත් කිරීමේ හැකියාව. පෞද්ගලික සමාගම් වල ප්‍රසිද්ධිය කොටස් නිකුත් කළ නොහැක. ඒකෙදි කියන්නේ ෂෙයා මාකට් එකේ කොටස් නිකුත් කරන්න බෑ. පොදු සමාගම් වල ප්‍රසිද්ධිය කොටස් නිකුත් කරන්න පුළුවන්. ඔච්චරයි. හරිනේ. හරි ඉතින් ඔය ටික ඔන්න මතක ඇති. මතක තියාගන්න පැහැදිලිව පටල ගන්න එපා. හරි සරල දෙයක් ඕක. ඔය කොටස් ටික. හරි අපි දැන් යම් බලන්න සමාගමක් කොහොමද ලියාපදිංචි කරන්නේ කියන. දැන් තනි පුද්ගල ව්‍යාපාරයක්, හවුල් ව්‍යාපාරයක් ගත්තට පස්සේ පොඩ්ඩක් අර නිකන් අර නිශ්චිත පිළිවෙලක් තිබ්බා. හැබැයි අර ලොකු ස්ටෑන්ඩඩ් එකක් ඒක ඇතුලේ නෑ. එතකොට ලියාපදිංචි කිරීමක් කරන්නේ සංස්ථාපනය නෙවෙයි. දැන් මෙතනදී ලියාපදිංචි නැත්නම් සංස්ථාපනය ගැන කතා කරද්දී ප්‍රධාන ලියවිලි 4යි. ඒ 4යි හරියටම තියෙන්න ඕනි. ඒ 4 නැත්තම් රෙජිස්ටර් කරන්නේ නැහැ. ඒතකොට සංස්ථාපනය කිරීමක් කරන්නේ නැහැ. සංස්ථාපන සහතිකයක් නිකුත් කරනවා. ඒක කරන්නේ නැහැ. මෙන්න මේ කියන 4 හරි පිළිවෙලට නැත්තම්. හරි. බලන්නකෝ මේ මොනවාද කියලා. අපි සමාගමක් ලියාපදිංචි කිරීමක් කරන පනත තමයි මෙන්න 2007 අංක 7. තනි පුද්ගල හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ පනත මතක ඇති 1918 අංක 6. හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රධාන පනත මතක ඇති 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. එතකොට මෙන්න මේ 2007 අංක 7 දන්න සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීමක් කරන්න ඕනේ. ඒ ලියාපදිංචි කිරීම කරද්දී මෙන්න මෙහෙමයි ලියාපදිංචි කිරීම කරන්නේ. ප්‍රධාන ලියවිලි 4යි. මොනවාද මේ ලියවිලි 4? පළවෙනි එක අයදුම්පත. කොහොමද අරගෙත් තිබ්බනේ ඇප්ලිකේෂන් එක. මේකෙත් තියෙනවා අයදුම්පත. හරි. අයදුම්පත තියෙන්න ඕනේ. දෙවෙනි එක සාංගමික ව්‍යවස්ථාවලිය. මේ වචනේ හුරු කරගන්න සාංගමික ව්‍යවස්ථාවලිය. එතකොට තනි පුද්ගල ව්‍යාපාරයක කොහොමත් එහෙම තනියම කරන්න නිසා එහෙම මේ නීතිමය ලියවිල්ලක් එහෙම පිළිවෙලක් තිබෙන්නේ නැහනේ. හැබැයි හවුල් ව්‍යාපාරයක් ගත්තට පස්සේ හවුල් ව්‍යාපාරයක තිබ්බා ප්‍රධාන නීතිමය ලියවිල්ලක් මතක ඇති ඔයගොල්ලොන්ට 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 1840 අංක 7 දරන හවුල් ව්‍යාපාර 1840 අංක 7 දරන වංචා වෙලක්වීමේ පනතෙන් ලිඛිත හවුල් ගිවිසුමකට යන්න ඕනේ. හවුල් ඔප්පුවක් තිබ්බා. හවුල් ව්‍යාපාරයක පරිපාලනය සම්බන්ධයෙන් තිබ්බ ප්‍රධාන ලියවිල්ල හවුල් ඔප්පුව. එහෙනම් සමාගමක පරිපාලනය සම්බන්ධයෙන් පවත්නා ප්‍රධාන ලියවිල්ල තමයි සාංගමික ව්‍යවස්ථාවලිය. සාංගමික ව්‍යවස්ථාවලිය. එතකොට සාංගමික ව්‍යවස්ථාවලිය තමයි සමාගමේ පරිපාලනය සම්බන්ධයෙන් ප්‍රධානම ලියවිලි. මේක තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අධ්‍යක්ෂකවරයෙකුගේ ප්‍රකාශයක් තියෙන්න ඕන. ඩිරෙක්ටර්ස්ලා සෙට් එකක් ඉන්නවා. ඒ ඩිරෙක්ටර්ස්ලාගෙන් එක ඩිරෙක්ටර් කෙනෙක්ගේ යාගේ මම මේ කම්පැනි එකේ වැඩ කරන්න කැමතියි කියලා ස්ටේට්මන්ට් එකක් තියෙන්න ඕන. ඊට පස්සේ අවසානට ලේකම්වරයාගේ දැන් ලේකම්ලා ගත්තොත් එම රෙජිස්ට්‍රාර්. ඒතර එතනදී අපි ගත්තොත් සමාගමක ලේකම්ලානේ. ඒතර සෙක්‍රටරි නේ ලේකම් කෙනෙක්. ඒතර ලේකම්ලා ඉන්නේ ගොඩාක් දුරට එක්කෙනයි. සමහර වෙලාවට ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්න පුළුවන් ගොඩක් දුරට එක්කෙනයි. ඒතර එයාගේ ප්‍රකාශයක් තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ කියන ප්‍රධාන 4 තිබ්බම සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා යටතේ 2007 අංක 7 දන සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම කරන්න පුළුවන්. හරි. මෙන්න මේ 4 මතක තියාගන්න. අයදුම්පත සමාගමක පරිපාලනය සම්බන්ධයෙන් ප්‍රධාන ලියවිල්ල සාංගමික ව්‍යවස්ථාවලිය. ඉතින් මේ සාංගමික ව්‍යවස්ථාවලිය ගත්තම මේකේ තියෙනවා නීතිමය පැත්ත කොහොමද පරිපාලනය කරන්නේ කොටස් කොහොමද බෙදෙන්නේ හැමදේම තියෙනවා පරිපාලනය සම්බන්ධයෙන්. ඊට පස්සේ අධ්‍යක්ෂකවරයාගේ ප්‍රකාශයයි ලේකම්වරයාගේ ප්‍රකාශය. ඉතින් එච්චරයි. හරි. ඔන්න සමාගමක පරිපාලනය සම්බන්ධයෙන් තියෙන ප්‍රධානම ලියවිල්ල තමයි ඕක. ඉතින් අපි මේව යටතේ අපි කතා කරනවා ප්‍රධාන සමාගම් වර්ග ටිකක් සීමා සහිත පෞද්ගලික සමාගම්, සීමා සහිත පොදු සමාගම්, ඊට පස්සේ සීමා රහිත සමාගම්, අපේන් සීමිත සමාගම්, ෂෙයා මාකට් එක වගේ. ඊට පස්සේ අපි ගත්තට පස්සේ පුණ්‍ය සමාගම්. ඔයාලා අහලා ඇති බෞද්ධ අපේ පුණ්‍ය කටයුතු වෙනුවෙන් තියෙන සමාගමක් නේ. ඔය බෞද්ධ ආලෝක සංගම එහෙම කියලා සමාගම් තියෙනවා. ඊට පස්සේ නිල ලයිස්තුගත සමාගම්. නිල ලයිස්තුගත සමාගමක් කියලා කිව්වට පස්සේ ඒ ලයිස්තුගත සමාගමක විශේෂත්වය තමයි කොටස් වෙළඳපොළ තුළ ලියාපදිංචි වෙලා ඉන්නවා. ඊට අමතරව අපි ප්‍රධාන සමාගම් වර්ග 3ක් ගැන කතා කරනවා. අපි චුට්ටක් බලමු මේ තුන මොනවාද කියලා. පළවෙනි එකක් අක්විරල සමාගම්, එකක් අක්විරල සමාගම්, ඊතුරු එක විදේශ සමාගම්, ඊළඟට බහුජාතික සමාගම්. හරි. අක්විරල සමාගම්, විදේශ සමාගම්, බහුජාතික සමාගම්. මේ තුනත් මම ටක් ගාලා පැහැදිලි කරන්නම්. මොකද මේ තුනත් එකටම යන නිසා අක්විරල, විදේශ, බහුජාතික. අක්විරල සමාගමක්, විදේශ සමාගමක්, බහුජාතික සමාගමක් කියලා කියන්නේ මෙන්න මෙහෙම. හරිද? දැන් විදේශ සමාගමක් ගත්තට පස්සේ වෙනත් රටක ලියාපදිංචි කරලා ඒ අපේ රටේ නෙමෙයි වෙනත් රටක ලියාපදිංචි කරලා අපේ රට ඇතුලේ ව්‍යාපාර කටයුතු කරනවා නම් ඒක විදේශ සමාගමක්. උදාහරණයක්
ඔය තියෙන වෙන රටවල් වල අපේ රටේ ඇතුළේ තියෙන කම්පැනි ඕන එකක්. අපි උදාහරණ ගමු KFC, Pizza Hut එක ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ IOC එහෙම ගන්න පුළුවන්. දැන් ඒවා අපේ රටේ බිස්නස් නෙමෙයි. වෙනත් රටක ලියාපදිංචි කරලා තියෙන්නේ. හැබැයි බිස්නස් කරන්නේ අපේ රට ඇතුළේ. ඒක විදේශ සමාගම්. හරි. ඊට පස්සේ ගන්නකො අක්වෙලා සමාගම් අපේ රටේ ලියාපදිංචි කරලා වෙනත් රටක බිස්නස් එක කරනවා. ඔය සන්රෙකෝ මැරින් ඒෂියා පැසිෆික් වගේ සමාගම් තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ ඔය ඒෂියා පැසිෆික් එකම මම හිතන්නේ ඔය මුහුදු ආම්පන්න එම හදනවා. ඉතින් ඔන්න ඔය දෙකේ වෙනස. මේ දෙක හරි ලේසි මතක තියාගන්න. ඒතකොට අප්පෙල්ල සමාගමක් කියලා කිව්වට පස්සේ 2007 අංක 7 රෙජිස්ටර් කරලා වෙනත් රටක බිස්නස් කරනවා. ඊට පස්සේ විදේශ සමාගමක් කියලා කිව්වට පස්සේ එහෙ රෙජිස්ටර් කරලා මෙහෙ බිස්නස් කරනවා. හරි. ඊට පස්සේ තියෙනවා බහුජාතික සමාගම. බහුජාතික සමාගමක් කියලා කිව්වට පස්සේ ඊට වඩා ගොඩක් වෙනස්. බහුජාතික සමාගම. බහුජාතික සමාගමක් කියලා කිව්වට පස්සේ මේක මුළු ලෝකේ පුරාම බ්‍රාන්චස් තියෙනවා. මව් සමාගම එක තැනක තියෙනවා. මුළු ලෝකේ පුරාම ඊතරු බ්‍රාන්චස් තියෙනවා. මේකට උදාහරණයක් ඔයගොල්ලන්ට කියනකොට මතක් වෙනවා ඇති Unilever එක. එතකොට Unileversලා ගත්තට පස්සේ Unilever එක ගත්තට පස්සේ Unilever කම්පැනි එක ගත්තට පස්සේ මේක තමයි ලෝකේ තියෙන Unilever කම්පැනි එක. ලෝකේ තියෙන ලොකම බහුජාතික සමාගම Unilever එක. ඉතින් මේ Unileversලා ගත්තට පස්සේ ඒගොල්ලෝ දැන් පොඩි කාලේ වුණත් ඔයාලා ඊට පස්සේ දැනුම් වුණත් එහෙම වෙන්නේ නැති. කඩේට ගිහිල්ලා මොනවා හරි ටූත් පේස්ට් මොනවා හරි ගත්තා සිග්නල් ගිලම ගන්නවානේ. සමහර වෙලාවට ලක්ෂ බන් යූස් කරන අය ඇති. ඊට පස්සේ මොනවාද ඒගොල්ලෝගේ තව තියෙනනේ. ටූත් පේස්ට් වර්ග තියෙනවානේ සිග්නල් ගන්න පුළුවන්, ලක්ෂ එක ගන්න පුළුවන්. ඊට පස්සේ තව රෙදි සෝදන සමාගමකට යපුවම සන්ලයිට් ගන්න පුළුවන්. ගොඩක් ප්‍රසිද්ධයිනේ. හරි ඔය ඔක්කොම Unilever බහුජාතික සමාගම. ඒතර බහුජාතික සමාගමක් කියලා කිව්වට පස්සේ ඒගොල්ලෝ අපේ රටේ ඉන්නකොට වාසිය වාසිත් තියෙනවා. දැන් අපේ රැකියා අවස්ථා වැඩි වෙනවා. ඊට පස්සේ අපේ දේශ නිෂ්පාදනය වැඩි වෙනවා. ඊට පස්සේ අපිට විදේශ සමග සම්බන්ධතාව වැඩි වෙනවා. හැබැයි අවාසිත් තියෙනවා. ඒගොල්ලෝ එකපාරම ගියොත් ලොකු රැකියා අවස්ථා ප්‍රමාණයක් නැති වෙනවා. රට ඇතුලේ ගෙවුම් ශේෂ අර්බුද ඇති වෙනවා. ආනයන අපනයන අතර වෙනස්කම් ඇති වෙලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ගත්තට පස්සේ රජයට ලොකු බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. රැකියාව නැති වෙලා ලොකු ප්‍රශ්නයක් රට ඇතුලේ ඇති වෙන්න පුළුවන්. බහුජාතික සමාගම ලොකුට අවාසිත් තියෙනවා. ලොකුට වාසිත් තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ තුන මම මතක තියාගන්න බහුජාතික සමාගම් වල තියෙන විශේෂම දෙයක් තමයි අපේ රට ඇතුලේ වගේම වෙනත් රටවල වලත් බ්‍රාන්චස් තියෙන ඕන තරම් මව් සමාගම තියෙන එක රටක එකම දේ තමයි අපේ ඒගොල්ලෝ ලාභ සියල්ලම ඒ රටට ඇදිලා යනවා. හරි මතක තියාගන්න. ලාභ සියල්ලම ඒ රටට ඇදිලා යනවා. ඔන්න ප්‍රධාන සමාගම් වර්ග තුනක් අක්වෙරළ සමාගම් විදේශ බහුජාතික. අක්වෙරළ කියලා කිව්වට පස්සේ අපේ රටේ රෙජිස්ටර් කරලා වෙරළින් පිට බිස්නස් කරනවා. විදේශ වෙනත් රටක සමාගම් පඩතරට ලියාපදිංචි කරලා අපේ රටේ කරනවා. බහුජාතික සමාගම් මුළු ලෝකේ පුරාම තියෙන ප්‍රධාන සමාගම් විශේෂයක්. ඒතකොට ගොඩාක් තියෙනවා. ඒක ඇතුලේ ගත්තට පස්සේ ආය සමාගම් බහුජාතික සමාගම් ගත්තට පස්සේ මුළු ලෝකේ පුරාම ශාඛා ගොඩාක් ව්‍යාප්ත කරගෙන ඉන්නවා. ඒගොල්ලෝ විශාල ප්‍රමාණයක් තියෙනවා. හරිනේ. හරි ඉතින් ඔන්න සමාගම් වල ප්‍රධාන වර්ගීකරණය මේ කොටසෙන් මෙතනින් ඉවර වෙනවා. ඉතින් පැහැදිලි ඇති මෙන්න මේ තුන හැම වෙන් කළා හොඳට මතක තියාගන්න. ලියාපදිංචිය සම්බන්ධ ප්‍රධාන ලියවිලි 4 අනිවාර්යෙන් මතක තියාගන්න. හරි. Next level business studies.